කල්පයක් ගියත් විකල්පයක් නොමැත. කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග. හරි අපි ඕගනික් ස්ට්‍රක්චර් ටික කතා කරන්නේ 2011 ඉඳන්. හරි 2011 ඉඳන් 2019 වෙනකන් කතා කරලා ඉවරයි. 20 ඉඳන් කරගෙන යන්න තියෙනවා. 2024 වෙනි ප්‍රශ්නේ. ඕගනික් ස්ට්‍රක්චර් එක බලන්න. 2024. හතරවෙනි එක නා ABCD යනු අණු සූත්‍රය 4 බලන්න ඒක ABCD අණු සූත්‍රයේ C6H10 හරි සහිත ව්‍යුහ සමාවේකලු. දැන් බලන්නකො C6H10 වෙච්ච ව්‍යුහ සමාවේක කියලා කියනවා. දැන් මේක දැකපු ගමන් මොකද පේන්නේ? කාබන් හයිඩ්‍රජන් තියෙන හයිඩ්‍රෝකාබනනේ. හරිද? ඒකෝල දැන් කාබන් 6 හයිඩ්‍රජන් 10 කියන්නේ මොකද්ද? මේ ඇල්කයින වල සූත්‍රයක් තියෙන්නේ. කාබන් ගාන වගේ හයිඩ්‍රජන් ගාන බලන සම්බන්ධය CN නම් H2n ඍණ 2යි. 6 වරක් 2 12යි 12 දෙක කරුවා 10යි. හරි. හැබැයි මේක එහෙම එකපාරට ගන්නත් බෑ. ඒ කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. කියලා ගන්න පුළුවන්. හැබැයි පොඩි අවුලක් තියෙනවා අයියේ. දැන් ඔයා මෙහිම දැන් කාබන් 6යි 3යි 4යි 5යි 6යි එකපාරට ට්‍රිපල් බොන්ඩ් එකක් දාගන්නත් පුළුවන්. කොහෙන් හරි දාගන්න ගමන් අදින්න හිතන්න පටන් ගන්න පුළුවන්. අවුලක් නැහැ කාබන් 6යි නේ. එතකොට ඉතුරු ඒවාට හයිඩ්‍රජන් දැම්මොත් එහෙම ඒත් ඕක තමයි ඇඳෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම පොඩි අවුලක් තියෙනවා. දැන් තැන් දෙකක ඩබල් බොන්ඩ් එකක් තියෙනවනේ. හරි. ඒත් ওই සූත්‍රෙමයි එන්නේ. ට්‍රිපල් බොන්ඩ් එකක් නැතුව. ඒකද එකපාරටම ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා කියලා හිතන්න බෑ. දැන් ඇල්කීන වලදී ඕක පුළුවන්. ඩබල් බොන්ඩ් එකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. හරි. එක තැනක. CN නම් හරි. දැන් මේ ඇල්කයිනනේ. ඊළඟට ඇල්කීන වලදී ඩබල් බොන්ඩ් එකක් තියෙනකොට ඕක හිතන්න පුළුවන්. CN නම් H2යි. ඒතකොට එක ඩබල් බොන්ඩ් එකක් තියෙන කියලා හිතන්න පුළුවන් කොහේ. මේක එහෙම ට්‍රිපල් බොන්ඩ් එකක් විතරක් කියලා හිතන්න බෑ. හරි. ඒක තමයි කියන්නේ. ඒතකොට ඕක එක්ක ට්‍රිපල් බොන්ඩ් එකක් වෙන්න පුළුවන් නැත්නම් ඩබල් බොන්ඩ් එකක් වෙන්න පුළුවන්. එච්චර හිතන්න ඕනේ නැහැ. ගාන පොඩක් කියවගෙන යන්නකෝ. හරි. ගාන චුට්ටක් කියවන් යන්න. සහිත ව්‍යුහ සමායක වේ මේවායින් එකක්වත් ප්‍රකාශ සමයතාවය නොපෙන්වයි. ප්‍රකාශ සමයතාවය පෙන්වන්නේ නැහැ. එකක්වත් එක වෙන එකට වෙනස් කාණ්ඩ හතරක් තියෙන කවුරුත් නැහැ. ඊළඟට මේ හතරටම HgSO4 තනුක H2SO සමග පිරියම් කරාම 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා කර වර්ණවත් අවක්ෂේප ලබා දී. මේ 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් එක වර්ණවත් අවක්ෂේප දෙනවලු. කවුද? මේවට Hg2+ තනුක H2SO4. මෙන්න මේ ABCD හතරක් තියෙනවා. ඔය ABCD හතරට Hg2+ තනුක H2SO4 දානවා. ඔන්නෝම දැම්මට පස්සේ හම්බෙනවා ලබා දෙන ඵල. එහෙම හම්බුනට පස්සේ මොනවා හරි හම්බෙනවා ඵල ටිකක්. මෙන්න මේ ඵල ගැන කතා කරන්නේ. ඔන්න ඔය ඵල 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් එක වර්ණවත් අවක්ෂේප ලබා දෙනවා. හරිද? මෙන්න මේ ඵල වලට 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් DNP කියලා දාන්නකො. 2 4 DNP එක මොකද ගන්නෙ? වර්ණවත් අවක්ෂේප දෙනවලු. ඔහොමනේ කතන්දරේ. ඔන්න ඔතනින් පොඩි ගානට එන්ට වෙන්න පුළුවන්. හරි. 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් කියන්නේ කවුද? බ්‍රේඩි ප්‍රතිකාරකයනේ. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක වර්ණවත් අවක්ෂේප දෙන්නේ කවුද? දැන් පරීක්ෂණ ටික පුළුවන් වෙන්න ඕන. නැතුව බෑ මේක කරන්න. 2 4 ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රජන් නැත්තම් බ්‍රේඩි ප්‍රතිකාරකය. මේ බ්‍රේඩි ප්‍රතිකාරකය. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක වර්ණවත් අවක්ෂේප දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් හරි කීටෝන් හරි. එහෙනම් මෙතන මේ හැදිච්ච එවුන් ටික ABCD වලට Hg2+ තනුක H2SO දැම්මම හැදෙන්නේ කවුද? ඇල්ඩිහයිඩ් එහෙම නැත්නම් කීටෝන වෙන්න ඕන. ඕකනේ කතන්දරේ. ඊළඟට කියනවා ඇමෝනියකට සිල්ල නයිට්‍රේට් සමග ඒ පමණක් අවක්ෂේපය ලබා දෙයි. දැන් ABCD වලින් හරිද? ඇමෝනියකට සිල්ල නයිට්‍රේට්. ඒ කියන්නේ ඇමෝනිය හරි. ඇමෝනිය සිල්ල නයිට්‍රේට් එක්ක ඒ දෙනවලු අවක්ෂේපයක්. ඔහොමනේ කතන්දරේ. ඇමෝනිය සිල්ල නයිට්‍රේට් එක ඒ අවක්ෂේපයක් දෙනවා. ඒ කියන්නේ කවුද? ඇමෝනිය සිල්ල නයිට්‍රේට් එක අවක්ෂේපයක් දෙන්නේ කවුද? අග්‍රස්ත ඇල්කයින්. නැත්තම් ආම්ලික හයිඩ්‍රජන් අඩංගු ඇල්කයින්. එහෙම නැත්තම් කෙරෝලක ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන ඇල්කයින්. එහෙනම් මේ A ඇවිල්ලා අග්‍රස්ත ඇල්කයින්. කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එක තියෙන්නේ කෙරෝලේ. නැත්තම් ආම්ලික හයිඩ්‍රජන් එකක් ඉන්නවා. කෙරෝලේ ට්‍රිපල් බොන්ඩ් එක තියෙන ඇල්කයින් එකක්. හරි. ඒ සඳහා එක් ස්ථාන සමාවිකයක් ඇති අතර. හරිද? ඒ වලට එක ස්ථාන සමාවිකයක් තියෙනවලු. ඒක බීලු. ඊට පස්සේ තව පොයින්ට් එකක් දෙනවා. ඒවල ස්ථාන සමාවිකයලු B. හරි. ඒවල ස්ථාන සමාවිකයේ බීලු. මම පොඩ්ඩක් ඔය ටික ඔක්කොම ලියා ගන්නවා. මොකද මගේ ඇත්තම කතන්දරේ මේ හින රචනාවක් වගේ දැන් මේ ටික තියෙනවනේ. ඔයාගේ ඔළුවට මේ ඔක්කොම එකපාර ප්‍රොසෙස් කරන්න බෑ. මම නම් කියන්නේ පොඩි කොළ කෑල්ලක් අරගෙන
මේක පොඩි නිකන් අර කටු සටහනක් මේ වගේ දාගන්න. මේ මන් දාපු වගේ ටික. ඊට පස්සේ ඔහොම ආපස්සට යන්න ඔහොම ඉස්සරහට යන්න ඔහොම පුළුවන් එතකොට. නැත්තම් අමාරුයි. අන්තිමට මුල් අගට කියනකොට මුල් ටික මතක නැහැ. ප්‍රොසෙස් වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ. ඒ අග්‍රස්ථ ඇල්කයිනක් කියලා අපි හොයාගත්තා. ඒකේ එක ස්ථාන සමයකයක් තියෙනවා ඒක B. හරි. ඊට පස්සේ B යනු C වල දාම සමාවේගයක්. B කියන්නේ C වල දාම සමාවේගයක්. එහෙනම් B කියන්නේ කවුද? C වල දාම සමාවේගය. හරිනේ. ඔන්න. තව පොයින්ට් එකක්. ඊට පස්සේ මට කියනවා CHgSO4 තනුක H2SO4. CHgSO4 තනුක H2SO4 එක පිළියම් කර එක් ඵලයක් පමණක් ලබා ගැනීම අතර එය ඊලු. මේකට HgSO4 තනුක H2SO4 නැත්නම් Hg2+ තනුක H2SO4 දැම්මම මොකද වෙන්නේ? ABC කියන්නේ දැන් අපි තේරුණා. ABC කියන්නේ බලමු. හරි. Hg2+ තනුක H2SO4 දැම්මට පස්සේ එක් ඵලයක් පමණක් ලබා දෙනවා E. ඔන්න E ඵලය. හරි. එතකොට බලන්න දැන් මේකේ අපිට දැන් ABCD කියලා හතරක් ඉන්නවා. ඒකට Hg2+ තනුක H2SO4 දැම්මම ඇල්ඩිහයිඩ් කීටෝන හම්බුණානේ. හරි. ඒ කියන්නේ Hg2+ තනුක H2SO4 දැම්මම 2 4 DNP එක වර්ණවත් අවක්ෂේප ලබා දෙන උන් හම්බුණා. ඒ කියන්නේ මොකද? මෙතන හම්බෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන. එහෙනම් ABCD වලින් ඇල්ඩිහයිඩ් කීටෝන හම්බෙන්නේ ඇයි? ABCD හතර දෙනාම හරිද? ABCD හතර දෙනාම මොකද වෙන්නේ? ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. හරි. ට්‍රිපල් බොන්ඩ් එක නැත්නම් ඇල්ඩිහයිඩ් කීටෝන හම්බෙන්නේ. ඇල්ඩිහයිඩ් කීටෝන හම්බෙන්නේ Hg2+ තනුක H2SO4 දැම්මම ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන හින්දා. එහෙනම් මට ගන්න පුළුවන් පළවෙනි එක ABCD කියන එක නා ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. මම කියවන ඩබල් බොන්ඩ් එකක් තියෙන්න පුළුවන් කියලා පොඩි. මේ අනුක සූත්‍රය හැටියට. හරි. ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ ඒ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එවුන්ගෙන් A කියන්නේ අග්‍රස්ථ ඇල්කයිනක්. කෙරෝල් ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනවා. හරි. ඒතකොට B අග්‍රස්ථ ඇල්කයිනක් A වල ස්ථාන සමාවිකයක් තමයි B. හරි. C වල දාම සමාවිකයල්ලු B. හරි. ඔහොමනේ. ඔන්නම කතන්දරයක් කියනවා. රයිට්. අපි අඳින්න පටන් ගන්න ඕනේ දැන්. දැන් බලන්නකෝ. දැන් A කියන එක්කෙනා අග්‍රස්ථ ඇල්කයිනයක් නේ. ABCD කියන හතර දෙනාගෙන් එක අග්‍රස්ථ ඇල්කයිනය තියෙන. කෙරෝල් ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එක්කෙනා ඉන්නේ. හරි. කෙරෝල් ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එක්කෙනා ඉන්නේ. ඒකනේ ඇමෝනියම් සිලිනයිට්‍රේට් එක ඒ විතරයි සුදු පාට අවක්ෂේපය. සුදු පාටක් කියලා නෑ. අවක්ෂේපයක් දුන්නේ. සුදු පාට අවක්ෂේපයෙන් හම්බෙන්නේ සුදු පාට අවක්ෂේපයක් දෙන්නේ. එතකොට අවක්ෂේපයක් දෙන්නේ අග්‍රස්ථ ඇල්කයිනනේ. ඒක අග්‍රස්ථ ඇල්කයින එකයි තියෙන්නේ. එකම එක අග්‍රස්ථ ඇල්කයිනයි තියෙන්නේ. කාබන් 6ක් තියෙනවනේ. හරි. ඔන්න මම දාගත්ත නිකන් දෙකක් කෙරෝලකට. කවුරු ප්‍රකාශ සමාවේගීතාවේ හරිය මේ පෙන්වන්නේ නැහැ. හරි ඒවා කියනවනේ. ප්‍රකාශ සමාවේගීතාව පෙන්වන්නේ නැහැ කියන්නේ එකින් වෙනස් කාණ්ඩ හතරකුත් නැහැ. හරි. ඒ සඳහා එක් ස්ථාන සමාවේගයක් ඇති අතර AB. දැන් මම A ඇන්දොත් එහෙම. හරිද? A වලට එක ස්ථාන සමාවේගයක් විතරයි තියෙන්නේ. දැන් බලන්න. මම නිකන් A අදින් try කරනවා නිකන්. හිතන්නකෝ මම මෙහෙම 1 2 3 4 5 6යි. කාබන් 6යිනේ මගේ. හරි. මම මෙහෙම කෙරෝල් ඇනිවල් ට්‍රිපල් බොන්ඩ් එකේ තියෙන්න ඕනේ. A මෙහෙම අදින් try කරොත් එහෙම එයාට එක ස්ථාන සමාවේගයලු තියෙන්නේ. එක ස්ථාන සමාවේගය. ඒ කියන්නේ මේ ට්‍රිපල් බොන්ඩ් එක තව දාන්න පුළුවන් එක තැනයි තියෙන්නේ. හරි. එයා Bලු. දැන් හිතන්නකෝ දැන් මම මෙහෙම කෙලින්ම කාබන් 6 ඇන්දොත් එහෙම මට මේ ට්‍රිපල් බොන්ඩ් එක මෙතෙන්ට දාන්න පුළුවන් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් සංයෝග දෙකක් හම්බ වෙනවා. මෙතෙන් දැම්මොත් තව නමක් ඉන්නේ. මෙතෙන් දැම්මොත් තව නමක් ඉන්නේ නේ. හරි. ආයි මෙතෙන් දැම්මොත් වෙන එකක්. හරි. ඒ දෙකක් අදින්න පුළුවන් නේ. ස්ථාන සමාවේග දෙකක් අදින්න පුළුවන්. එක්ක මෙතෙන් ට්‍රිපල් බොන්ඩ් එක දාන්න පුළුවන් නැත්නම් මෙතෙන් ට්‍රිපල් බොන්ඩ් එක දාන්න පුළුවන්. මෙතෙන් දැම්මොත් එහෙම ආයි මෙතෙන්ට දාපු එකමයි. එහෙනම් ට්‍රිපල් බොන්ඩ් එක මෙතෙන්ට දාන්න පුළුවන් මෙතෙන්ට දාන්න පුළුවන්. මෙතෙන්ට දැම්මත් ආයි මේකමනේ. හරි. එහෙනම් මේ විදිහට කාබන් 6 එක දිගට තිබුණොත් එහෙම රේඛීය. එක දිගට කාබන් 6 තිබ්බොත් එහෙම මට ස්ථාන සමාවේග දෙකක් අඳින්න පුළුවන්. දැන් අපිට කියනවා එකම එක ස්ථාන සමාවේගයලු අඳින්න පුළුවන්. එයා Bලු. එහෙනම් කාබන් දාමේ අතු බෙදිලා තියෙන්නේ කොහෙන් හරි. එක දිගට කාබන් 6ක් දාන්න එපා. හරි. මම කාබන් දාමේ කොහෙන් හරි අතු බෙදනවා. මම මෙතනින් අතු බෙදුවා කියලා හිතන්නකෝ. එක්ක මෙතනින් පුළුවන් නැත්නම් මෙතනින් පුළුවන්. මෙතනින් බෑනේ. කාබන් වලට බන්ධන හතරයි. එක්ක මෙතනින් අතු බෙදන්න පුළුවන් නැත්නම් මෙතනින් අතු බෙදන්න පුළුවන්. මම මෙතනින් අතු බෙදනවා. නිකන් හිතන්නකෝ. එහෙම අතු බෙදුවාට පස්සේ එක් ස්ථාන සමාවේගයක් අදින්න පුළුවන් එයා Bලු. දැන් හිතන්න දැන් මේ ට්‍රිපල් බොන්ඩ් එක මාරු ගන්න පුළුවන්. මෙතෙන් මාරු ගන්න බෑ. මෙතෙන් මාරු ගන්න බෑ. මෙතෙන් මාරු ගන්න බෑ. කාබන් වලට බන්ධන හතර ඉන්නත් ඕනේ. එහෙනම් ආයි මෙතෙන් විතරනේ දාන්න පුළුවන්. දැන් එයා ස්ථාන සමාවේගයක් වෙන්නේ නැහැ. දැන් මෙයාගේ ට්‍රිපල් බොන්ඩ් එක මාරු ගන්න පුළුවන් මට මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි. නේ? එහෙම මාරු වුණොත් එහෙම ඒත් ඇඳෙන්නේ මෙයාමනේ. මෙයා අනිත් පැත්ත හැරෙව්වමනේ. හරි.
එකපාරට මේක හිතෙන්න ඕන කියන දේ. හරි. ආයි මේකම නැදින්න මෙතෙන්ට දැම්මොත්. මේ දෙන්න එකමනේ. එහෙනම් කාබන් දාමේ මෙතනින් නැවිලා නැහැ. හරි. කාබන් දාමේ නැවිලා තියෙන්නේ එහෙනම් මෙතනින් නෙමෙයි. එහෙනම් කාබන් දාමේ නැවිලා තියෙන්න ඕන. ඒවල මෙතනින්. හරි. එහෙම වුණොත් තව එක ස්ථාන සමාවිකයක් අඳින්න පුළුවන් මට මේ. ත්‍රිපල් බොන්ඩ් එක මෙතෙන්ට දාන්න පුළුවන් නේ. එයා වෙනස් නේ. ඔන්න. හරිනේ. ඔච්චරයි. වෙන ට්‍රිපල් බොන්ඩ් එක කොහෙටවත් දාන්න බෑනේ. එහෙනම් මගේ ඒ මෙන්න මේක වෙන්න ඕන. කාබන් වටේ බන්ධන 4 හරියන්න හයිඩ්‍රජන් දාන්න. මෙතෙන්ටත් එකක් එනවනේ. මෙතෙන්ට දෙකක් එනවා. මෙතෙන්ට එකක් එනවා. හරි 10 දිග බලන්න 3යි 6යි 7යි 9යි 10 හරි. 10. ඔන්න එහෙනම් මම ඒ ඇඳගත්ත මුලින්ම මේක තමයි අනිවාර්යෙන් ඒ වෙන්නේ. එහෙනම් ඒකේ එක ස්ථාන සමයක අඳින්න පුළුවන් යා B මෙන්න B. B වලටත් කාබන් වටේ බන්ධන 4 හරියන්න හයිඩ්‍රජන් දාන්න. කාබන් වටේ බන්ධන 4 හරියන්න හයිඩ්‍රජන් දාන්න බලන්න B වලට. CH3 CH3 CH CH නේ. sorry CH. ඔහොමනේ. හයිඩ්‍රජන් 9 ඔන්න AB එන්ද. ඊළඟට මට කියනවා B කියන්නේ C වල දාම සමාවේගයක්. එහෙනම් C වල දාම සමාවේගය තමයි B. එහෙනම් C කියන එක කාබන් දාමේ නැවෙන්නේ නැතුව තියෙන්න ඕනේ මෙහෙම එක්කෙනෙක්. ඔන්න. ඔන්න C. ඇයි මෙතන කාබන් දාමේ නැවිලා නැහැ. B කියන්නේ C වල දාම සමාවේගයක්. එහෙනම් C වල කාබන් දාමේ ශාකනය වෙලා අතු බෙදලා තමයි B හැදෙන්න ඕනේ. ඔන්න එහෙනම් C. හරි. ඔන්න මම C එන්ද ලේසියෙන්ම. ඔන්න මට C අඳින්නත් පුළුවන්. A B C එන්ද D අඳ ගන්න එක තමයි දැන් ගේම. D අඳින්න බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. D අඳ ගන්න. ඊට පස්සේ බලන්න CHgSO4 තනුගේෂ්ඨ සමග පිරියම් කර විට E හා F ඵල දෙකක් ලබා දෙනවා. CHgSO4 තනුගේෂ්ඨ SO4. sorry මම E විතර ලියලා තින්නේ. C කියන එක කෙනා Hg2 තනුගේෂ්ඨ SO4 එක පිරියම් කරාම EF කියලා ඵල දෙකක් දෙනවා. EF කියලා ඵල දෙකක් දෙනවා. C. මෙයාට Hg2 තනුගේෂ්ඨ SO4 දාන්න. මොකද වෙන්නේ? ට්‍රිපල් බොන්ඩ් එක කැඩලා යනවා. කීටෝන හැදෙනවනේ. මේ ට්‍රිපල් බොන්ඩ් එක කරනවා එක්ක මෙතෙන්ට කීටෝන නැත්නම් මෙතෙන්ට කීටෝන. දිත්ත බන්ධනය ඔයක එක්ක මෙතෙන්ට හයිඩ්‍රජන් දෙක මෙතෙන්ට. මෙහෙම එකක් හැදෙන්න පුළුවන් මේ. කොහොමනේ එන්නේ? 1 2 3 4 5 හරිනේ. එක්ක මේක නැත්නම් ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට දිත්ත බන්ධනය ඔය මෙතෙන්ට මෙතෙන්ට හයිඩ්‍රජන් දෙක. එහෙම නොතිම තව විහුවක් යන්නේ. CH3 CH2 C double bond දිත්ත බන්ධනය මෙතෙන්ට CH2 CH2 CH3 ඔහොම කාබන් තුනක් එක දිගට තියෙනවා හරි. ඒතකොට EF E කවුද F කවුද කියලා හොයාගන්න විදිහක් නෑ තාම. E හා F දෙන්න ඕන. එක්ක මෙයා E මෙයා F. මම දැන්ට EF කියලා දාගන්නකෝ. මෙයා E කියන්නේ මේ EF දෙන්න මේ ඇඳලා තියෙන්නේ හරි. මම දන්නේ E කවුද F කවුද කියන්න තාම. හරි. මෙන්න EF දෙන්න. කොහොමද? හරි. මම දන්නේ EF කවුද කියලා. හරි. EF මාරු වෙන්න පුළුවන්. EF ඵල දෙක දෙනවා. ඊට බලන්න D. හරිද? ඊට බලන්න D. D වල අපිට කියනවා D HgSO4 තනුගේෂ්ඨ සමග පිරියම් කර එක් ඵලයක් පමණක් ලබා දෙන අතර. හරි D. D Hg2 තනුගේෂ්ඨ SO4 එක පිරියම් කරාම එක ඵලයලු දෙන්නේ. එයා ඊලු. EF කියලා දෙන්නේ කැන්දා. දැන් D කියන එක ඇඳලා නැහැ. A B C D කියන්නේ කවුද? මේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙනෙමු. මේ වගේ උන් එකෙක් තමයි D කියලා කියන්නේත්. මොන තුන් දෙනා වගේ ට්‍රිපල් බොන්ඩ් එකක් තියෙන එකෙක්. ඒකට Hg2 තනුගේෂ්ඨ SO4 දැම්මහම එක්ක මේක නැත්තම් මේක හම්බෙන්න ඕන. එකම එක ඵලයලු හම්බෙන්නේ. D වලට HgSO4 තනුගේෂ්ඨ SO4 දැම්මහම එක් ඵලයක් පමණක් ලබා දෙන අතර ඒක ඊලු. හරිනේ. එහෙනම් බලන්න දැන් මේ මොන මගුල කරත් EF වල කාබන් 6 එක දිගට නේද? කාබන් 6 එක දිගටනේ. කාබන් දාම වෙනස් වෙන්න බෑනේ. හරි. කාබන් 6 එක දිගට තියෙන්නේ EF වල. ඒ කියන්නේ කවුද? EF හම්බෙන්නේ. EF වලින් E නේ හම්බෙන්නේ නේද? E හම්බෙන්නේ. හරිද? E හම්බෙන්නේ Hg2 තනුගේෂ්ඨ SO4 දැම්මම D වලට. එහෙනම් මෙන්න මම D අඳින්න හදනවා. D වලට Hg2 තනුගේෂ්ඨ SO4 දැම්මම E හම්බෙනවා. E වල කාබන් 6 එක දිගට. E එක්ක මේක නැත්තම් මේක. දෙකේම කාබන් 6 එක දිගට. හැබැයි එකම E සංයෝගය හම්බෙන්නේ. සංයෝග දෙකක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මොකද කතන්දරේ? ට්‍රිපල් බොන්ඩ් එක තියෙන්න ඕන මෙන්න මේ මැද. හිතලා බලන්න. ට්‍රිපල් බොන්ඩ් එක මැද තියෙන්න ඕන. මේ කොහේ හරි වෙන තැනක තිබුණොත් එහෙම. දැන් බලන්නකො මෙතන දෙවෙනි කාබන් ට්‍රිපල් බොන්ඩ් එක තිබ්බොත් මේක C. එහෙම වුණොත් එමේ Hg2 තනුගේෂ්ඨ තමයි මේ වගේ ඵල දෙකක් හම්බෙනවා. මැද තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? එක්ක මෙතන දිත්ත බන්ධනය ඕ නැත්තම් මෙතන දිත්ත බන්ධනය ඕ.
ඒ දෙකම එකම සංයෝග නැන් තියෙන්නේ. එහෙනම් මැද්දේ තියෙන්නේ. එහෙනම් මැද්දේ තමයි ට්‍රිපල් බොන්ඩ් එක තියෙන්නේ. හරි. කාබන් අටේ බන්ධන හතර හරියන්න අඳින්න. CH2 CH ඔන්න. දැන් මේකට Hg2+ අනුකේශය දැම්මොත් එහෙනම් මෙතෙන්ද දිත්ත බන්ධනය ඕ මෙතෙන්ද හයිඩ්‍රජන් දෙක නැත්නම් මෙතෙන්ද දිත්ත බන්ධනය ඕ මෙතෙන්ද හයිඩ්‍රජන් දෙක. දෙකම එකම ව්‍යුහය. එහෙනම් එකම ව්‍යුහය හම්බ වෙනවා. ඒ ව්‍යුහය කවුද? ඊලු. දැන් බලන්න මැද තුන්වෙනි කාබන්ට දිත්ත බන්ධනය ඕ තියෙන්න ඕන. එක දෙක මේක දෙක. මේ තුන්වෙනි කාබන්ට ඔන්න. එයා තමයි. එහෙනම් මෙයා කයි. මෙයයි. මේක F. ඔන්න මන් D ඇඳා. හරි. ඔන්න DEF. හරි. ඔන්න ABC DEF මං ඇඳා. හරි ලේසි. ඊට පස්සේ බලන්න ABCDEF ඇඳලා තියෙන්නේ. ඊට බලන්න Hg2+ අනුකේශය නෑ sorry. දෙවෙනි කොටසනේ. දෙවෙනි කොටස කියනවා H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් එක්ක ABCD වෙන වෙනම ප්‍රතික්‍රියා කළ විට කුමන සංයෝගයේ පාර්ශ්වමාන සමයක පෙන්න නොපෙන්නන ඵලයක් ලබා දෙයිද? හරි. මම මේක මකලා දාන්නම් දැන් මේ මම අර පොඩ්ඩක් අර මේ ටික ඇඳ ගන්න හිතන්න ඕන ටික ලිව්වා. මොකද නැත්තම් මට මුල කීවදී අකාමතක වෙනවා. උඹලට වගේම තමයි. හරි. ඔයත් ඒක තමයි කරන්න ඕන. ඒකයි මේ කියන්නේ. ඊට පස්සේ දැන් බලන්න H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් දැම්මට පස්සේ ABCD වලින් කුමන සංයෝගයේ පාර්ශ්වමාන සමයකයේ පෙන්වන්න නැති කෙනෙක් හම්බ වෙනවද කියලා අහන්න. හරි. දැන් මේකනේ. දැන් හිතින් මේවා දාන්න නැහැ. මේ හැම එකම ලීලිය දඟලන්න එපා. H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් කියන්නේ මොකද? ට්‍රිපල් බොන්ඩ් එකට දැම්මට පස්සේ ඒක ඩබල් බොන්ඩ් එකක් වෙනවනේ. දිත්ත බන්ධනයක් වෙනවා. ඒතකොට මේ දිත්ත බන්ධනය වුණාට පස්සේ එයා ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැහැලු. දැන් මේ එකින් එකට හිතින් දාපන්. මේවා ලියන්න යන්න එපා. හරිද? ABCD හතරට හිතින් H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් දාලා ඒ කියන්නේ මේ ට්‍රිපල් බොන්ඩ් එක ගලවලා ඩබල් බොන්ඩ් එකක් කරන්න. මෙතන ට්‍රිපල් බොන්ඩ් එක ගලවලා ඩබල් බොන්ඩ් එකක් කරොත් මොකද වෙන්නේ? හිතින් කරන්න. මෙතන දිත්ත බන්ධනයක් තියෙනවා. මෙතෙන්ට තව හයිඩ්‍රජන් එකක් එනවා. මෙතෙන්ට හයිඩ්‍රජන් එකක් එනවනේ. ඒතකොට දිත්ත බන්ධනයේ සහිත කාබන් පරමාණු දෙක මෙන්න. එයාට එකිනෙක වෙනස් කාණ්ඩ දෙකක් තියෙනවා නම් තමයි ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ. හරි. එක වගේ කාණ්ඩ දෙකක් තියෙනවා නම් ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැහැ නේ. දිත්ත බන්ධනයේ සහිත කාබන් පරමාණුට එකිනෙක වෙනස් කාණ්ඩ දෙක ගානේ තියෙන්න ඕන. කාණ්ඩ දෙකක් සමාන වුණොත් ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැහැ නේ. ඉතින් ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැති එක්කෙනෙක් හම්බ වෙනවලු නේ. නොපෙන්වන ඵලයක් ලබා දෙන්නේ කවුද? කුමන සංයෝගය? එකක් වෙන්නේ නැති ඉන්නේ. කුමන සංයෝගයද ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැත්තේ. ඒතකොට හිතින් ත්‍රිත්ත බන්ධනේ මකන්න. ඩබල් බොන්ඩ් එකක් දාන්න. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඩබල් බොන්ඩ් එකක් කරලා පස්සේ පරමාණු දෙකට හයිඩ්‍රජන් එක එනවනේ. ඒතකොට මොකද වෙන්නේ? මේ කාබන් පරමාණුවට හයිඩ්‍රජන් දෙකයි. මෙයාට හයිඩ්‍රජන් එකයි මේ ලොකු කාබන් කුට්ටියයි. ඒතකොට මෙතන කාබන්ට නම් මේ දිත්ත බන්ධනේ මෙතන තියෙන දැන්. මෙතන හයිඩ්‍රජන් එකක් තියෙනවා මේ කාබන් කැලේ තියෙනවා. එතකොට මේ කාබන්ට නම් එකිනෙක වෙනස් කාණ්ඩ තියෙනවා නේ. මෙතන අපි දැන් දිත්ත බන්ධනේ ත්‍රිත්ත බන්ධනේ මකලා දිත්ත බන්ධනයක් කළා මෙතන හයිඩ්‍රජන් එකක් දැම්මා. ඒ හයිඩ්‍රජනුයි මේ කාබන් කැලලයි හරි. ඒ දෙක එකිනෙක වෙනස්. මෙතන හයිඩ්‍රජන්ම දෙකක් තියෙන්නේ. ඒ දෙන්න සමාන. එහෙනම් ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැහැ. එහෙනම් ඒ සංයෝගයට උත්තරේ එන්න ඕනේ A කියලා. හරි? උත්තරේ එන්න ඕන A නේ. A වලට H2 පැලඩියම් බේරියම් සල්ෆේට් දැම්මම හම්බෙන එක නා ජ්‍යාමිතික සමහිතාවය පෙන්වන්නේ නැහැ. ඔය CH2 ඩබල් බොන්ඩ් CH CH2 CH CH3 CH3 ඔහොම එකන්නේ හම්බෙන්නේ. මේ දින ලැබෙන ඵලය. ඕක අඳින්න කියලා නම් නෑ හැබැයි. නොපෙන්නන ඵලයක් ලබා දෙන්නේද කියලා අහන්න. ඵලය අඳින්න කියලා නෑ. හරිද? උත්තරේ වෙන්න ඕනේ A ලිව්වනම් හරි. ඒ තමයි යොන්න මෙන්න ඵලය. හරි? නොපෙන්නන ඵලයක් ලබා දෙන්නේද? හරි? ඒතකොට ලබා දෙන ඵලය තමයි මේක. හරි? දැන් බලන්න අනිත් හැම එකම ට්‍රිපල් බොන්ඩ් එකම කලවිලා හිතින් ඩබල් බොන්ඩ් එකක් දාන්න. මෙතන ඩබල් ට්‍රිපල් බොන්ඩ් එකම ඩබල් බොන්ඩ් එක දැන් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් එකයි CH කාණ්ඩය. හයිඩ්‍රජන් එකයි මේ ලොකු කැලලයි. ජ්‍යාමිතික සමහිතාවය පෙන්නනවා. ඩබල් බොන්ඩ් එකක් දාන්න. හයිඩ්‍රජන් එකයි CH කාණ්ඩය. හයිඩ්‍රජන් එකයි මේ කාබන් තුනේ කැලලයි. ඒකින් වෙනස් කාණ්ඩ දෙකක් තියෙන. පෙන්නනවා. මේ යටේ හයිඩ්‍රජන් එකයි CH2 CH කාණ්ඩය. හයිඩ්‍රජන් එකයි මේ CH2 CH කාණ්ඩය. ජ්‍යාමිතික සමහිතාවය පෙන්නනෝනේ. පෙන්නන්නේ නැති එකම එක්කෙනා ඒ විතරයි. හරි? ඊළඟට ඔන්න ඒ තමයි පෙන්වන්නේ නැත්තේ. නොපෙන්වන්නේ ජ්‍යාමිතික සමහිතාවය. ඊළඟ තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක අහනවා ඒ වැඩිපුර HBr සංගම ප්‍රතික්‍රියා කරන විට ලැබෙන G ඵලය. හරි. මේකට වැඩිපුර HBr දාන්නලු මේ වලට. මොකද වෙන්නේ? ට්‍රිපල් බොන්ඩ් එක මැකෙනවනේ. හරි. ත්‍රිපල් බොන්ඩ් එක මැකෙනවනේ. ත්‍රිපල් බොන්ඩ් එක මකලා දාන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? HBr දැම්මට පස්සේ ඇත්තට මුලින්ම මොකක්ද වෙන්නේ? මතකද දන්නේ නැහැ. මුලින්ම එක ඩබල් බොන්ඩ් එකක් කියන්නේ
එක බන්ධනයක් යනවා. ත්‍රිත්ව බන්ධනයක එක බන්ධනයක් යනවා. මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වැඩි කාබන්ට හයිඩ්‍රජන් එක මෙතෙන්ට Br එක. ඊට පස්සේ දැන් ඩබල් බොන්ඩ් එකක් තියෙන්නේ. ඒකත් කරනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් වැඩි කාබන් දැන් මෙතෙන් හයිඩ්‍රජන් දෙකයි මෙතෙන්ට එකක්වත් නැහැ. හයිඩ්‍රජන් වැඩි කාබන්ට හයිඩ්‍රජන් අනිත් එක්කෙනාට Br. ඔන්න ඕනේ. ඉතින් ඕක තමයි G ඵලය. ඒ කියන්නේ ට්‍රිපල් බොන්ඩ් එක කැඩිලා යනවා. කැඩලා ගිහිල්ලා හයිඩ්‍රජන් වැඩියෙන් තියෙන එකට හයිඩ්‍රජන් දෙක අනිත් එකට Br දෙක. HBr අණු දෙකක ඵල එකතු වෙන්නේ. HBr අණු දෙකක් එකතු වෙන්නේ ඔන්න. ඔන්න G ඊට පස්සේ හතරවෙනි එක බලන්න. හතර කියනවා E පහද්දී ඇති ප්‍රතික්‍රියාවලදී ලබා දෙන F හා Y ඵලවල ව්‍යුහ හඳින්න. F හා Y. E වලට මොකද කරන්නේ? E වලට NaBH4 මෙතනෝල් දානවා. හරි. මම මේ E එක ඇඳ ගන්න. ඔන්න E. මෙන්න E. හරි. E වලට කරන්නේ NaBH4 මෙතනෝල් දානවා. අන්න. හම්බෙන ඵලය අඳින්නලු X. දැන් මේකට NaBH4 ඊළඟ මෙතනෝල් දානවා. ඔහොම කතන්දර යන්නේ කියන්නේ. NaBH4 දැන් මම වෙන ඔක්සිහරණය වෙනවනේ. ඇල්කීනය. NaBH4 කියන්නේ දුබල ඔක්සිහාරකය. එයාට පුළුවන් ඇල්ඩිහයිඩ් කීරණ ඔක්සිහරණය කරන්න. එතන මොකද වෙන්නේ? මෙයා ඩබල් බොන්ඩ් එක කැඩලා යනවනේ. කැඩලා ගිහිල්ලා මධ්‍යසාර හැදෙනවනේ. ද්විතීයික මධ්‍යසාරයක් මෙතන හැදෙනවා. ඕන. දැන් ඔය මෙතනෝල් දානවා NaBH4 දාලා තියෙන. හරි. කොහරි මේක අපි සාමාන්‍යයෙන් එක NaBH4 කියන්නේ ඔය දෙපාරකට දාන්නේ. වඩාත් හොඳයි මේක එක NaBH4 දෙක H+ ජලය වගේ එකක් තිබ්බනම්. හරි. දැන් H+ ජලය දැන් ඔයා දන්නවා මේ ඔක්සිජන්ට හයිඩ්‍රජන් හම්බෙන්නේ. අපි දෙවෙනියට දාන H+ හරි ජලයෙන් හරි. දැන් මෙතන මෙතනෝල් දාලා තියෙන්නේ. ඒතර මාධ්‍යයේ මෙතනෝල් කියන්නේ ඉතින් චූටි ආම්ලිකතාවයක් තියෙන කෙනෙක් එහෙම හිතන්න පුළුවන්. හරි. ඒතර මාධ්‍යයෙන් H+ එකක් කොහොම හරි ඇදලා ගන්නවා. හරි කොහොම හරි හිතලා ඉවරලා. ඔයා මෙන්න මේ උත්තරේ ලිව්වනම් හොඳයි. OH කියලා දාලා. හරි. OH. මාධ්‍ය මෙතනෝල්. ඒතකොට ආම්ලික කාබනික පොඩි ආම්ලික ගතියක් තියෙනවා මෙතනෝල්ට. යාට H+ දෙන්න පුළුවන් වගේ එකක් හිතලා H එක දැම්මත් හරි. මෙතෙන්ට වැඩි හිතන්න යන්න එපා එක. මෙහෙම ලියන්න. නැත්තම් ඕ මයිනස් කියලා ලිව්වත් සමහරට ලකුණු හම්බෙන්න ඉඩ තියෙනවා. හරි. ඔන්න NaBH4 මෙතනෝල්. ඊට පස්සේ C2H5MgBr ඊළඟ එක. C2H5MgBr. දෙක අන්න ඒක නා එක දෙක දාලා තියෙනවා. දෙක H+ O ජලය. මොකද වෙන්නේ? ඔය ඇවිල්ලා ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයනේ. ඒතකොට ග්‍රීන්හාර්ට් ප්‍රතිකාරකයේ මැග්නීසියම් ධන මෙන්න මේ කාබන් කෑල්ල ඍණ විදිහට ද්‍රවීකරණ වෙලා තියෙන්නේ. ඒතකොට කීටෝන එක ගත්තොත් එimhe කීටෝනේ ඔක්සිජන් දින මෙන්න මේ කාබන් ධන විදිහට ද්‍රවීකරණ වෙලා තියෙන්නේ. ඒතකොට මොකද වෙන්නේ? ඔය ධන කාබන්ට මෙන්න මේ ධන කාබන්ට මෙන්න මේ ඍණ කාබන් එකතු වෙන එකනේ වෙන්නේ. බලන්න CH3 CH2 C. හරි. අර මෙන්න මේ CH2 CH2 CH3 කාණ්ඩයක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? ඇත්තම කතන්දරේ මේ දිත්ත බන්ධනේ කැඩලා යනවනේ. දිත්ත බන්ධනේ කැඩලා ගිහිල්ලා මේ ධන කාබන්ට මෙන්න මේ ඍණ කාබන් එකතු වෙනවා. ඒ ඍණ කාබන් කියන්නේ C2H5 කියන්නේ කවුද? CH2 CH3 කාණ්ඩයන්නේ. C2H5 කියලා කියන්නේ. උන්නම් C2H5 කියලා ලියන්න කිසි අවුලක් නැහැ. දිත්ත බන්ධනේ ඔය කැඩලා යනවනේ. O- වෙනවා. ඒ මයිනස් ගාවට ඒ මයිනස් ඔක්සිජන් ගාවට H+ ජලය දෙමට පස්සේ ආව OH. ඔන්න. හරිනේ. XY පළ දෙක අඳින්නලු. ඔන්න ඇඳා. මෙයා X මෙයා Y. හරි. X හා Y එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට පරීක්ෂාවක් නම් කරන්න. XY වෙන් කරගන්න පරීක්ෂණයක් දෙන්නලු. XY. X කියන්නේ කවුද? ද්විතීයික ඇල්කොහොලයක්. OH සම්බන්ධ කාබන්ට දෙපැත්තකින් කාබන් දාම තියෙනවා. මේක ඇවිල්ලා Y කියන්නේ තෘතීයික ඇල්කොහොලයක්. OH සම්බන්ධ කාබන්ට තුන් පැත්තකින් කාබන් කැලි තියෙන තෘතීයික ඇල්කොහොලයක්. අඳුන ගන්න ලේසි විදිය මොකද්ද මේ දෙන්න? අපි පරීක්ෂණයක් ඉදිරි කරන කවුද? ලූකස් පරීක්ෂාවනේ. ලූකස් පරීක්ෂාව. ඒතකොට ඒක XY අඳුර ගන්න. X හා Y වෙන් කරගන්න ලූකස් පරීක්ෂාව තමයි වෙන්න ඕන. ලූකස් පරීක්ෂාව. දැන් මම හොඳ පුරුදු කියලා දෙනවා. හරි? හොඳ පුරුදු. X හා Y එකිනෙකින් වෙන් කර හඳුනාගන්න පරීක්ෂාවක් නම් කරන්න. පරීක්ෂණයක නම ලිව්වොත් සමහර විට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා වෙන්න පුළුවන්. අපි මාකින් ස්කීම් එක දන්නේ නැහනේ. අනිත් එක දැන් විභාගෙදි ස්ට්‍රක්චර්ඩ් එක ලියනකොට බලන්න රූල් කීයක් ඉතුරු කරලා තියෙනවද කියලා. උත්තරයක් ලියන්න. දැන් ලූකස් පරීක්ෂාව විතරක්
ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. يعني පරීක්ෂණේ නම් විතරක් බලාපොරොත්තු වෙනවා නම් එක රූලයි තියෙන්නේ. පරීක්ෂණය නම් කරන්න කිව්වම සමහර අවුරුදු වල පරීක්ෂණේ නම ලියලා ඒක කරන විදිහත් පොඩ්ඩක් ලියන්න ඕන. يعني පරීක්ෂණයක් විතරක් දුන්නාට වැඩක් නැහැ නේ. XY එකෙන් වෙන් කරගන්නේ කොහොමද කියන එක ලියන්න එපා. හරි. දැන් මේ අවුරුද්ද නම් එක රූලයි දීලා තියෙන්නේ. එහෙනම් පරීක්ෂණේ නම් විතරක් ලියුවම හුඟක් වෙලාවට ඇති වෙන්නේ නැති. හුඟක් වෙලාවට කියන්න බෑ උන් ගැන. හුඟක් වෙලාවට ඇති වෙන්නේ නැහැ සම්පූර්ණ ලකුණු හම්බ වෙනව වෙන්නේ නැති. හැබැයි හොඳ පුරුදු විදියට අපි මොකද කරන්නේ? ලූකස් පරීක්ෂාව කියලා ලියලා ඒකෙන් වෙන් කරගන්නේ කොහොමද කියලා ලියන්නත් ඕන. පොඩ්ඩක් ලියමු. හරි. හුඟක් වෙලාවට ලූකස් පරීක්ෂාව විතර ලකුණු හම්බ වෙන්නේ නැති මේ අවුරුද්දේ. හුඟක් අවුරුදු වල එහෙම නෑ. දැන් මේක රූලක් තියලා තියෙන හින්දා හරි. රූල් කීප දෙකක් තුනක් තියලා තියෙනවා නම් අන්න පරීක්ෂණය කරන විදිහට චුට්ටක් ලියන්න ඕන. දැන් මේ වුණාට අපි හොඳ පුරුදු විදිහට හරිද? ලූකස් පරීක්ෂාව කියලා ලියලා ඉවරලා ඒකෙන් කොහොමද xy වෙන් කරලා අඳුරගන්නේ කියලා ලියමු. මේකයි වෙන් කරගන්නේ කොහොමද? දැන් x කියන්නේ ද්විතීයික ඇල්කොහොලයක්, y කියන්නේ තෘතීයික ඇල්කොහොලයක් නේ. එතකොට x සහ y ට වෙන වෙනම ලූකස් ප්‍රතිකාරකය යොදන්න. ලූකස් ප්‍රතිකාරකය x සහ y ට වෙන වෙනම ලූකස් ප්‍රතිකාරකය යොදන්න. මොකද වෙන්නේ? y කියන්නේ තෘතීයික ඇල්කොහොලයක් නේ. y මගින් ෂණික ආවිලතාවයක් දෙනවා. x මගින් ටික වේලාවක් ගොස් ආවිලතාවය දෙන්න. හරි. ටික වේලාවකින් ආවිලතාවය දෙන්න. x සහ y ට වෙන වෙනම ලූකස් ප්‍රතිකාරකය යෙදුවාම y මගින් ෂණික ආවිලතාවයක්. y කියන්නේ තෘතීයික ඇල්කොහොලයක්. එයාට අග්ගල ආවිලතාවයක් ස්තර වෙනවීමක් නැත්නම් සුදු වලාමය අවක්ෂේපයක් දෙනවා. ඒකනේ ලූකස් පරීක්ෂාවේදී එන්නේ. ඇල්කොහොල අඳුන ගන්න කරන්නේ. තෘතීයික ඇල්කොහොලයකට දැම්මොත් එහෙම ඉක්මනට ආවිලතාවයක් දෙනවා. ආවිලතාවයක් කියන්නේ ද්‍රාවණය අපහැදිලි වෙනවා. හරි. නැත්තම් ඕක අපි කියනවා ස්තර වෙනවීමක්. එහෙම ස්තර වෙනවීමක් නම් පේන්නේ නැහැ. කියන්නේ ස්තර වෙන් වෙනවලු. හරි. නැත්තම් සුදු වලාමය අවක්ෂේපයක්. මේ පාස් පේපර් වල මේ එක එක අවුරුදු වල අහපු විදි මේ මම මේ කියන්නේ. හරි. මේවා කරගෙන අවිල්ලා තියෙනවා නම් පාස් පේපර්ස් චුට්ටක් අතපත ගාලා තියෙනවා නම් 2011 ඉඳන් වගේ අඩුම තරම දැන් 2024 24 මේ විභාගයට යන්නේ උන්. හරි. 25 යන්නේ උන්. පාස් පේපර්ස් 11 ඉඳන්වත් පොඩ්ඩක් අල්ලලා අතපත ගාලා තියෙනවා. එතකොට එහෙම කළා තියෙනවා නම් උන්ට මේ වචන පොඩ හුරු පුරුදු වෙන්න ඕන. ආවිලතාවයක්, සුදු වලාමය අවක්ෂේපයක්, ස්තර වෙනවීමක්. ඔය මොකක් හරි එකක්. හරි. එතකොට ලූකස් ප්‍රතිකාරකය දැම්මොත් එහෙම x සහ y වලට y තෘතීයික මන්සාරයක්. එයා ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. ඉක්මනින් සුදු වලාමය අවක්ෂේපයක් නැත්නම් ස්තර වෙනවීමක් නැත්නම් ආවිලතාවයක් ලබා දෙනවා. x මොකද වෙන්නේ? ද්විතීයික මන්සාරය යන්නේ. එයා ටික වේලාවක් ගිහිලා ආවිලතාවය නැත්නම් ස්තර වෙනවීමක් නැත්නම් සුදු වලාමය අවක්ෂේපයක් ලබා දෙනවා. හරි. ඔහොම ලිව්වනම් හරි. ඕක තමයි ඇල්කොහොල අඳුන ගන්න ප්‍රාථමික ද්විතීයික තෘතීයික ඇල්කොහොල අඳුන ගන්න ඔයගොල්ලන්ට උගන්වන පරීක්ෂණය. එහෙම නැත්නම් ඉතින් තව එක එක ඒවා ලියන්න පුළුවන්. දැන් හිතන්නකෝ xy ට y ට ආම්ලික KMnO4 දැම්ම කියලා. මෙයාට ආම්ලික KMnO4 දාන්න තෘතීයික ඇල්කොහොල යන්නේ. OH සම්මත කාබන් තුන් පැත්තකින්ම කාබන්නේ. H+ KMnO4 දැම්ම කියලා මොකද වෙන්නේ? කිසි වෙනසක් නැහැ. ඉතින් ඌ හැමම ඉන්නවා. හැබැයි මේකට H+ KMnO4 දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? H+ KMnO4 දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මෙයා කීටෝනයක් වෙනවනේ. නේද? මෙයා කීටෝනයක්. ඒ කියන්නේ H+ KMnO4 එක ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙයාගේ ප්‍රතික්‍රියාවක් නැහැ. H+ KMnO4 කියන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවනේ. මතකද දන්නේ? එතකොට මොකද වෙන්නේ? H+ KMnO4 දැම්මම මොකද වෙන්නේ? මෙයා කීටෝනයක් වෙනවා. ඒ කියන්නේ මොකද? H+ KMnO4 දාන ටික ප්‍රතික්‍රියා වෙනවා කියන එකනේ. දාන H+ KMnO4 ටික ප්‍රතික්‍රියා වෙනවා. ඒ කියන්නේ KMnO4 වල පාට ඔයා දන්නවා දම් පාටයි. හරි. ප්‍රතික්‍රියා වුණාම මොකද වෙන්නේ? ආම්ලික KMnO4 රෙඩොක්ස් නේ. මෙයා ඔක්සිකරණය වෙනවා නේ. ද්විතීයික මන්සාරේ කීටෝන වෙනකන් ඔක්සිකරණය වෙනවා. මෙයා මොකද වෙන්නේ? H+ KMnO4 දම් පාටයි. ආම්ලික මාධ්‍ය නම් මොකද වෙන්නේ? Mn2+ වෙනවනේ. ඒතර මෙයා Mn2+ වෙනවා. දම් පාට අවර්ණ වෙනවනේ. ඒකත් ඔන්න නිරීක්ෂණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. පරීක්ෂණයක් විදිහට. එහෙනම් පරීක්ෂණය මොකද්ද? x සහ y ට වෙන වෙනම ආම්ලික KMnO4 යොදන්න. මම ලියන්නේ නැහැ මේවා. x සහ y ට වෙන වෙනම ආම්ලික KMnO4 යොදන්න. y මගින් මොකද? y මගින් නිරීක්ෂණයක් ලබා දෙන්නේ නැහැ. හැබැයි x මගින් මොකද වෙන්නේ? KMnO4 වල වර්ණය අවර්ණ වෙනවා. දම් පාට අවර්ණ වෙනවා. නැත්තම් දැන් ඔයා පාටවල දන්නේ නැහැ. දම් පාටද KMnO4 Mn2+ අවර්ණද? එහෙම මොන මගුලක් දන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? KMnO4 වල වර්ණය වෙනස් වෙනවා, චේන්ජ් වෙනවා, කලර් චේන්ජ් එකක්. මොකද විවර්ණ වෙනවා. හරිද? එහෙනම් එහෙම ලියන්න. එහෙනම් x සහ y ට වෙන වෙනම ආම්ලික KMnO4 යෙදූ විට y මගින් නිරීක්ෂණයක් ලබා නොදෙන අතර x මගින් මොකද වෙන්නේ? KMnO4 වල දම් පාට අවර්ණ වෙනවා නැත්නම් වර්ණය විවර්ණ වෙනවා. හරි. ඔය වගේ මොකක් හරි එකක් ලිව්වනම් ඒත් හරි. දැන් අහයි ඩයිකොමෙන්ට් දාන්න බෑද කියලා.
පුළුවන් හරි H+KMNO4 නැතුව ඩ්‍රයිගොමේට් දාන්නත් පුළුවන්. ඩ්‍රයිගොමේට් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ඒත් මූ විතරනේ ප්‍රතික්‍රියා කරන්නේ. ඩ්‍රයිගොමේට් දැම්මම මොකද වෙන්නේ? ඩ්‍රයිගොමේට් වල පාට තැඹිලි පාටයි. තැඹිලි පාට මොකද වෙන්නේ? ආම්ලික මාධ්‍යයේ ඩ්‍රයිගොමේට් වල ප්‍රතික්‍රියාව මොකද? රෙඩොක්ස් ප්‍රතික්‍රියාව. ඩ්‍රයිගොමේට් Cr3+ වෙනවා. ඒ කියන්නේ තැඹිලි පාට කොළ පාට වෙනවා. එහෙනම් මේක ඩ්‍රයිගොමේට් දැම්මොත් එහෙම ඩ්‍රයිගොමේට් වල තැඹිලි පාට කොළ පැහැයට හැරෙනවා. x සහ y ට වෙන වෙනම ආම්ලික ඩ්‍රයිගොමේට් යොදන්න y මගින් නිරීක්ෂණයක් නොදී x මගින් මොකද වෙන්නේ? කොළ පාට ඩ්‍රයිගොමේට් වල තැඹිලි පාට කොළ පැහැයට හැරෙනවා. එහෙම ලියන්නත් පුළුවන්. ඒ මගුල් ලියන්න එපා මේ උගන්නන පරීක්ෂණේ ලියලා බලන්න. ඔන්න. හරිනේ. ඔන්න මේ පාර්ට් එක ඉවරයි. B එකත් බලන්න. 4 B. B බලන්න. B වල කියනවා දී ඇති කොටු තුල KLM සංයෝගවල ව්‍යුහ ඇඳීමෙන් PQR ප්‍රතිකාරක උත්ප්‍රේරක දෙමින් පහදී ඇති අනුක්‍රම 3 සම්පූර්ණ කරන්නලු. ඔහොම කතන්දරයක් කියන්නේ. බලන්න මම ලියන්න යන්න CH3 හරි CH ඩබල් බොන්ඩ් CH3 මේකට මොනවා හරි දාලා තියෙනවා. දැම්මට පස්සේ මෙහිම ඵලයක් හම්බෙලා තියෙනවා. CH3 CH BR CH CH3 CH හරි. ඊට පස්සේ මේකට දාලා තියෙනවා මෙන්න මෙයා. දැම්මට පස්සේ K වගේ එක්කෙනෙක් හම්බ වෙනවලු බලන්න. CH3 C triple bond C minus sodium plus දානවා. ඔහොමනේ කියන්නේ. ඊට පස්සේ K හම්බ වෙනවා. බලන්න ලියන්න තියෙන්නේ මොනවද දාන්න කියලා ඉතින්. එච්චරනේ කතන්දරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙතන දිත්ත බන්ධනේ කැඩලා ගිහිල්ලානේ. මෙයාට BR එකකුයි මෙතෙන්ට හයිඩ්‍රජන් එකකුයි ඇවිල්ලා. එහෙනම් මොකද? HBr වුණානේ එකතු වෙන්නේ. එහෙනම් HBr දාන්න ඕනේ. HBr දැම්මහම මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වැඩි කාබන්ට හයිඩ්‍රජන් ඩබල් බොන්ඩ් එක කැඩලා යනවා. හයිඩ්‍රජන් වැඩි කාබන්ට හයිඩ්‍රජන් මෙතෙන්ට BR වෙන්න ඕනේ. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? හයිඩ්‍රජන් වැඩි කාබන්ට හයිඩ්‍රජන් නෙමෙයි සිටලා තියෙන්නේ. මේ මෙතෙන්ට හයිඩ්‍රජන් සිටලා තියෙන්නේ. මෙයාට හයිඩ්‍රජන් සිටලා තියෙන්නේ. හයිඩ්‍රජන් අඩු කාබන්ට හයිඩ්‍රජන් අනිත් එකාට BR සිටලා තියෙන්නේ. එහෙනම් මොකද? එහෙනම් HBr දාන්න ඕන පෙරොක්සයිඩ් මාධ්‍යය H2O2ත් එක්ක. හරි? H2O2ත් එක්ක. නැත්තම් පෙරොක්සයිඩ් මාධ්‍යය කියලා ලියන්න. පෙරොක්සයිඩ් කියන්නේ මොකද? O2 2- නේ. ඔහොම ලියන්න. එහෙම නැත්තම් මේ ඔක්කොම මගුල් ලියන්න ඕනේ. එක ලියුණා හරි H2O2 කියලා ලියන්න. හරි. ඔන්න එතකොට මේක ඊට පස්සේ බලන්නකො මේකෙන් හම්බ වෙන ඵලය K. ඔන්න K ඵලය අහනවා වගේ. මොකද වෙන්නේ මේ අග්‍රස්ත ඇල්කයින් නැත්තම් ආම්ලික හයිඩ්‍රජන් නැත්නම් ඇල්කයින් වලට සෝඩියම් දාලා හදාගත්ත උන්ගේ සෝඩියම් ලවණේ. ඒගොල්ලන්ට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඇල්කිල් හේලයිඩත් එක්ක. දැන් බලන්න මේ හේලයිඩේ බ්‍රෝමින් ඍණ කාබන් ධන විදියට ද්‍රවීකරණය වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන මෙන්න මේ ඍණ කාබන්ට මෙන්න මේ ධන කාබන් ගිහලා එකතු කරන්න. හරි ලේසි. ඍණ කාබන්ට ධන කාබන් එකතු කරන්න. CH3 C triple bond C ඍණ කාබන්. ඍණ කාබන්ට ධන කාබන් මම එකතු කරනවා. මෙන්න ධන කාබන්. ඒ ධන කාබන්ට ඉන්නවා හයිඩ්‍රජන් කාණ්ඩයක් CH3 කාණ්ඩයක්. තව මෙන්න මේ ලොකු කැලලන්නේ CH3 ඔන්න ඵලය. එහෙනම් ඇත්තටම මොකද වෙන්නේ? NABR එකක් අයින් වෙනවනේ. මේ ධන කාබන් එකතු කරන්න ඍණ කාබන්ට. ඔන්න ඵලය. හරි. ඔන්න මං යන්ද එහෙනම්. මෙන්න K. මෙන්න P. ඔය දෙක අඳ ගන්න. ඊට දෙවෙනි එක බලන්න. බලන්න මෙන්න මෙහෙම එක්කෙනෙක් තියෙන්නේ CHO මම දැන් මේක දිගහැරලා ලියනවා CHO කියන්නේ මොකද්ද කාබන් වටේ බන්ධන හතරක් තියෙනවා මේ තියෙන ඇල්ඩිහයිඩ් කැලලක් ඊට මේක දානවා මේකට දානවා සිංක් රසදිය සාන්ද්‍රය Cl එක්ක හරි සිංක් රසදිය සාන්ද්‍රය Cl ඔහොනේ දැන් මට පස්සේ L හැදෙනවා L දන්නේ නැහැ L තමයි අඳින්න ඕන දැන් මොකද වෙන්නේ සිංක් රසදිය සාන්ද්‍රය තමයි මොකද වෙන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණය වෙනවනේ ඇල්ඩිහයිඩ් කීටෝන මේ ඇල්ඩිහයිඩ් එකක් තියෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වල දිත්ත බන්ධනේ ඕක කැල්ල කැල්ල කියලා එනකොට හයිඩ්‍රජන් දෙකක් එනවා දැන්ටත් එකක් තිබ්බ තව දෙකක් ආවොන්න ඕකනේ වෙන්නේ ක්ලෙමන්සන් ඔක්සිහරණේ ඩබල් බොන්ඩ් එක කැල්ල ගිහලා හයිඩ්‍රජන් දෙකක් එනවා හරි ඊට පස්සේ ඒකට දානවා Q කියලා එක්කෙනෙක් Q දැම්මට පස්සේ අපිට අන්තිමට හම්බෙලා තියෙනවා මෙහිම ඵලයක් CH3 තියෙනවා මේක තියෙනවා හරි ඊට COCH3 කැලලක් හම්බෙලා මම දිගහැර ලියා ගන්නම් කලින් වගේ මෙහෙමනේ තියෙන්නේ ඔන්න ඔය කැලලක් හම්බෙලා තියෙනවා
මොකද වෙලා තින්නේ බෙන්සීන්ට හරි මෙන්න මේ කාබන් කෑල්ල එකතු කරලා නේද ඕක එකතු කරන්න මොකද්ද දානවා කිව්වේ අපි ඕක එකතු කරන්න දාන්නේ අපිට බෙන්සින් ඕන කාබන් කෑල්ලක් එකතු කරන්න පුළුවන් ඒ කාබන් කෑල්ල ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි අයඩින් එක හරි සෙට් කරන්න මම ක්ලෝරින් දාමු ඕන්න එයාත් එක කවුද දාන්න ඕනේ නිර්ජල AlCl3 කියන උත්ප්‍රේරකය දාන්න ඕනේ බෙන්සින් වල මූලික ප්‍රතික්‍රියා හරි AlCl3 ඔන්න මේක ගන්න පුළුවන් නේ ඊළඟට මේකට HCN දාලා HCN දැම්මම M කියලා එක්කෙනෙක් හම්බ වෙනවලු මොකද වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට HCN නැත්තම් H+ KCN දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට HCN එහෙම නැත්තම් H+ KCN දැම්මොත් මොකද වෙන්නේ මෙන්න මේ ඩබල් බොන්ඩ් එක කැඩලා යනවනේ හරි බලන්න CH3 මෙන්න මේ ද්විත්ව බන්ධනය ඔය කැඩලා යනවා එයා මොකද වෙන්නේ OH වෙනවා ඒ වෙනකොට CN කැලලක් එකතු වෙනවා හරි ඒක ලියන පැත්ත නම් අවුලක් නැහැ ඕනම අවුලක් හරි CN කැලලක් එකතු වෙනවා ඔන්න M එහෙනම් මෙන්න M මෙන්න Q මෙන්න L හරිනේ ඊළඟ බලන්න අනුක්‍රමය 3 කියන එක පල්ලෙහාම තියෙන එක CH3 CH2 C double bond OCH මෙහෙම එකක් මේකට මොනවා හරි දානවා දැම්මට පස්සේ මෙහෙම එකක් හම්බ වෙනවා CH3 CH2 CH3 carbon double bond nitrogen ඒ nitrogen එකම බෙන්සීන් කැලලක් තියෙනවා බලන්න ඔහොමනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කාබන් ඩබල් බොන්ඩ් නයිට්‍රජන් ඔහොම ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ ඇවිල්ලා ඇල්ඩිහයිඩ් කීටෝන එකට ඇමීනියක් දාන්න පුළුවන් ප්‍රාථමික ඇමීනියක් හරි NH2 කාණ්ඩ දැන් NH2 කාණ්ඩේ කවුද ඉන්නේ බෙන්සීන් ඉන්නේ ඒ කියන්නේ මේ ඇනිලින් දාලා තියෙන්නේ ඔන්න මෙයා දැම්මම මොකද වෙන්නේ මෙතන ඔක්සිජන් එකයි මෙතන හයිඩ්‍රජන් එකයි ජලාණුක පරමාණු අයින් වෙලා යනවා මේ කාබන්ට මොකද වෙන්නේ මේ නයිට්‍රජන් සෙට් වෙනවනේ හරි මේ කාබන්ට නයිට්‍රජන් සෙට් වෙනවා එහෙම සෙට් වෙච්ච මූ තමයි මේ ඉන්නේ. කියන්නේ මේක හරි ඔය R කියන එක මූ හරි ඕක ඔච්චරටම තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් මම මෙහෙම එකක් කියන්නම්කො මේ ඕනම ඇල්ඩිහයිඩ් එකකට හරි කීටෝන එකට හරි හරිද ප්‍රාථමික ඇමීනියක් දාපු ගමන් මොකද වෙන්නේ මෙහෙම CH3 CH2 NH2 දාපු ගමන් මොකද වෙන්නේ මේ කාබන්ට මේ නයිට්‍රජන් එකතු වෙනවනේ මෙන්න මේ කාබන්ට මේ නයිට්‍රජන් එකතු වෙනවා බලන්න CH3 CH3 ද්විත්ව බන්ධනය ඔය එකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි දෙකම අයින් වෙලා යනවා මේ කාබන්ට මේ නයිට්‍රජන් එකතු වෙනවා ඒ කාබන්ට නයිට්‍රජන් එකතු වෙනවා ඒ නයිට්‍රජන්ට ඉන්නවා CH2 CH3 කාණ්ඩය කාබන් වටේ බන්ධන 3යි නයිට්‍රජන් වටේ 2යි එහෙනම් මෙතන ඩබල් බොන්ඩ් එකක් එනවනේ ඒකම තමයි මේ තියෙන්නේ හරි ඒ වෙනකොට ඇන්ලින් දාලා එච්චරයි හරි ඊට බලන්න දෙවෙනි එක ප්‍රතික්‍රියා 1-6 අතුරින් තෝරා ගැනීමෙන් පහත් දක්වා ඇති එක් ප්‍රතික්‍රියා වර්ගය සඳහා එක් නිදසුනක් බැගින් ලියන්න. නියුක්ලියෝෆිලික ආකලනයි නියුක්ලියෝෆිලික ආදේශයි. දැන් මේකනේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ නියුක්ලියෝෆිලික ආකලන නියුක්ලියෝෆිලික ආදේශ හරි. ඔහොම ওই ප්‍රතික්‍රියා වලට අපි කිව්වනේ මෙහිම පොඩි දෙයක්. ඒවා මතක නැත්තම් ඒත් අවුලක් නැහැ කරන්න පුළුවන්. අපි කිව්වා ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා දක්වන්නේ කවුද? ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් තියෙනවා. ඇල්කීන ඇල්කයින්. උන්ගේ ලාක්ෂණික ප්‍රතික්‍රියා ජාතිය තමයි නියුක්ලියෝෆිලික ආකලන. කියන්නේ උන් සාමාන්‍යයෙන් දක්වන ප්‍රතික්‍රියා ජාතිය ඇල්කීන. ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. හරි. ඒ කියන්නේ ඇල්කීන වල ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතෙන්ට ඉලෙක්ට්‍රෝන වලට කැමති ඒවා. ඉලෙක්ට්‍රෝෆිලික ඇදිලා එනවා. ඒකට ඇල්කීන දක්වන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන. එහෙම කිව්වනේ. එහෙනම් නියුක්ලියෝෆිලික ආකලන දක්වන්නේ කවුද? ධන ආරෝපිත තැන් වලට කැමතියි. ඇල්කිල් හේලයිඩ්. ඒතකොට ඇල්කිල් හේලයිඩ් වල ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඍණ විදිහට ද්‍රවීකරණය වෙලා තියෙනවා කාබන් ධන. ඒ ධන කාබන් ගාවට එකෙක් එනවා. ආදේශයක් ක්ලෝරින් එක බ්‍රෝමින් එක අයඩින් එක අයින් වෙලා යනවා. ඒ වෙනකොට අලුත් කාණ්ඩයක් සෙට් වෙනවා. ඕකනේ. හරි. ඔය නියුක්ලියෝෆිලික ආදේශ කියන්නේ කවුද? නියුක්ලියෝෆිලික ආදේශ කියලා කියන්නේ ධන කියන්නේ ධන තැන් වලට කැමති නියුක්ලියෝෆිලික කියන්නේ ධන ආරෝපිත තැන් වලට නැත්නම් ඉලෙක්ට්‍රෝන ගණන්තිය අඩු තැන් වලට කැමතියි. ඒතකොට නියුක්ලියෝෆිලික ආදේශයක් කියන්නේ ධන ආරෝපිත තැනකට නැත්නම් ඉලෙක්ට්‍රෝන ගණන්තිය අඩු තැනකට තමයි සෙට් වෙන්නේ ඇවිල්ලා. හැබැයි කවුරුත් අයින් වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතික්‍රියා දක්වන්නේ මොකද සාමාන්‍යයෙන්? ඇල්ඩිහයිඩ් කීටෝන. ඇල්ඩිහයිඩ් එක කීටෝනයක් හිතින්ම වන්න. ඔක්සිජන් එක ඍණ. කාබන් ධන විදිහට ද්‍රවීකරණය වෙලා තියෙන්නේ.
එතකොට ධන ආරෝපිත කාබන් ගාවට ධන ආරෝපිත තැන් වලට කැමති උන්. ඒ කියන්නේ ස්වභාවයෙන් ඍණ ආරෝපිත උන් ගෙනවා. එතකොට කාබන් ඔක්සිජන් ඩබල් බොන්ඩ් එක කරලා යනවා. කරලා ගිහලා ධන ආරෝපිත කාබන්ට අලුත් එකක් සෙට් වෙනවා. කවුරුත් පරමාණුවක් අයින් වුණේ නැහැ. එහෙනම් බලන්න නියුක්ලියෝෆිලික ආකලන දක්වන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන දක්වන ප්‍රතික්‍රියා. හරි. මෙන්න මේක බලන්න පොඩ්ඩක්. දැන් එකක් ඇවිල්ලා සෙට් වෙන්න ඕනේ. මේ සින්ක්‍රොනයිසේෂන් රිසීවර් මුකුත් සෙට් වෙලා නැහනේ. හයිඩ්‍රජන් සෙට් වෙලා නේ. ඔව්. හරි. එහෙම හිතන්නත් පුළුවන්. ඔයා ඉගෙනගත්ත ප්‍රතික්‍රියාවක් ඉදලා ලියන්නකෝ. මෙන්න මේක බලන්න මේ. බලන්න මේ. ඔක්සිජන් රින කාබන් ධන විදිහට ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. HCN දාපු ගමන් මේ ධන කාබන් ගාවට ඍණ ආරෝපිත CN කැලල ඇවිල්ලා. දිත්ත බන්ධනේ ඔය කරලා ගිහලා ඔය ඉච්චලා. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මේක ඇවිල්ලා නියුක්ලියෝෆිලික කියන්නේ CN- ආදේශ වෙලා ධන කාබන් ගාවට. නියුක්ලියෝෆිලික ආකලනයක්. කවුරුත් අයින් වුන්නේ නැහැ. එහෙනම් මෙන්න මේක නියුක්ලියෝෆිලික ආකලනයක්. මෙන්න මේ ප්‍රතික්‍රියාව නියුක්ලියෝෆිලික ආකලනයක්. ඕක ඇවිල්ලා කීවෙනි එකද? ප්‍රතික්‍රියාව 5. හරි. එහෙනම් අර නියුක්ලියෝෆිලික ආකලන කියන්නේ ප්‍රතික්‍රියාව 5 කියන එක කියන. හරි. රෝම ඉලක්කම් වලින් තියෙන්නේ. හරි. ඊළඟ දෙවෙනි එක බලන්න. නියුක්ලියෝෆිලික ආදේශ. දෙකම යන්නේ නේ. sorry. ආකලන. ප්‍රතික්‍රියාංක 5. නියුක්ලියෝෆිලික ආකලන කියන්නේ ප්‍රතික්‍රියාංක 5. නියුක්ලියෝෆිලික ආදේශ කියලා කියන්නේ බලන්න. දැන් නියුක්ලියෝෆිලික ආදේශයක්. මෙන්න මේක බලන්න. මේක මොකද වෙලා තියෙන්නේ? ධන ආරෝපිත කාබන් ගාවට මේ ඍණ ආරෝපිත කැලල ඇවිල්ලානේ. Br එක අයින් වෙලා එක කාණ්ඩයක් අයින් වෙලා ඒ වෙනුවට මේ ඍණ කැලල ඇවිල්ලා. Br- වෙනුවට මෙන්න මේ ඍණ කුට්ටිය ඇවිල්ලා. ඒ කියන්නේ කවුද? ආදේශයක්. එකෙක් වෙනුවට තව එකෙක්. නියුක්ලියෝෆිල කියන්නේ ධන ආරෝපිත තැනකට කැමති එකෙක් ආවේ. මේ ධන කාබන්ට කැමති කෙනෙක් ආවේ. ඍණ කාබන් ඇවිල්ලා ආදේශ වුණා. එහෙනම් මේක ඇවිල්ලා නියුක්ලියෝෆිලික මේක ඇවිල්ලා ආකලන. මේක ඇවිල්ලා නියුක්ලියෝෆිලික ආදේශ. කියන ප්‍රතික්‍රියාවද කියලා බලන්න. ප්‍රතික්‍රියාව දෙකනේ. ප්‍රතික්‍රියාංක 2. ඔහොම ඉන්නවා. හරිනේ. ඔතනින් 2020 ඉවර වෙනවා. හරි. 2020 ඉවර උතනින්. 2020 උතනින් ඉවර වෙනවා. හරි. 21කින් හම්බෙමු. මේවා කරන්න තියෙන මේවා ටයිමින් හදාගන්න එක. දැන් තේරෙනවාදී පොඩ්ඩක් 11 ඉඳන් පිළිවෙලකට මේ ටික කරගෙන ආවනම් එන්න පොඩ්ඩක් ප්‍රශ්න පොඩ්ඩක් අමාරු වෙන හිතන ගතිය ඔක්කොම වඩා ටිකක් වැඩ වැඩි ගතියක් එනවා. පොඩ්ඩක් ගාන පොඩ්ඩක් දික් කරනවා. හරි. එහෙම එකක් තියෙනවා ඉතින්. ඒතර ඔයා ඒක ලෑස්ති වෙන්න ඕනේ. ඔයා මේක වෙලාවට කරන්නේ ඔක්කොම ටික කරලා රෙඩි වෙලා යන්න ඕනේ. හරි. 20කින් හම්බෙමුකෝ. කල්පයක් ගියත් විකල්පයක් නොමැත. කෙමිස්ට්‍රි නම් කල්ප විදුරංග.